ඔයා නිකමට හිතන්නකෝ ඔයා සල්ලි ගන්න ATM එකට ගිහාම ATM එකෙන් සල්ලි නිකම් එලියට විද්දොත් ඔයාට මොනවා හිතෙයිද? ඔයා කියන්නේ ATM මංකොල්ලයක් ගැනද? නැහැ, මම කියන්නේ මේ වෙනකන් ලෝකෙ බැංකුවලට එල්ල වෙච්ච ලොකුම සයිබර් ඇටැක් එක ගැන. මම හිතන්නේ ඔයා කියන්නේ කර්බනාක් හැකර් ගෲප් එක. ඔව්, අද අපි කතා කරන්න යන්නේ ලෝකෙ භයානකම හැකර් ගෲපයක් වුණ කර්බනාක් හැකර් ගෲප් එක ගැන. මට මතක විදියට කර්බනාක් ගෲප් එකෙන්ද ලෝකේ බැංකු වලට උන පාඩුව ඩොලර් බිලියන ගණනක්. ඔව්, හැබැයි අද අපි කතා කරන්න යන්නේ මේ බැංකු මංකොල්ලේ සිද්ධ වෙච්ච විදිය ගැන. මේක අනිත් බැංකු මංකොල්ලගේ තුවක්කු පෙන්නලා කරපු බැංකු මංකොල්ලයක් නෙමෙයි නේද? නැහැ, මේක අවුරුදු ගානක් තිස්සේ බොහොම සූක්ෂමව ප්ලෑන් කරපු ලස්සන ගේම් එකක්. කම්පැනි එකක එක සේවකයකින් වෙච්ච පුංචි අතපසුවීමකින් මේ වගේ ලෝකේ භයානකම අපරාධයක් වෙයි කියලා ඔයාට හිතන්නවත් පුළුවන්. ඔයත් ඔයාගේ කම්පියුටර් එකේ එහෙමත් නැත්නම් ලැප්ටොප් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එහෙම දෙන්නේ නැද්ද? එහෙනම් ඔයා මේක බලන්න ඕනේ වීඩියෝ එක. කර්බනාක් හැකර් ගෲප් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න.